ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15 මේ මාසෙට විතරක් සමහරවත් ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක් අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15 මේ මාසේ අධිකරණ හම්බිය තියෙනවා. අප්‍රේල් 31 එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොහේ මයි 25. ඊය ඇහුවත් නඩුව. තීන්දුව මයි 25. බලාගෙන ඉන්න අපුඩි ගන්න. මයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ? නඩුවක් ඇහුවා. නඩුව ඇහුවා අප්‍රේල් 30. එතුමා මේ කතාව කරන්නේ මැයි 1 වෙනිදා. එතකොට කියනවා අප්‍රේල් 30 වෙනිදා අහපු නඩුවේ නඩු තීන්දුව අධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කරනවා මැයි 25. ඒ නඩු තීන්දුව ලැබුණාම අප්පුඩි ගන්න සූදානමින් ඉන්නේ. ඒ කියන්නේ මේ නඩු තීන්දුව පිළිගන්න ඉතිරියේ සතුටෙන් අත්පොලසන් ආවේගෙන් මේ අධිකරණ තීරණය පිළිගන්නේ කියලා ජනාධිපතිතුමා ඒ රැළියේ ප්‍රසිද්ධියේ ජනතාවට කිව්වා. දැන් මේ ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ අහන නඩුවක්. තාම තීන්දුව දීලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා අඟවනවා ඒ තීන්දුව මොකක්ද කියන එක ගැන ජනාධිපතිතුමාට పూర్ව දැනුමක් තියෙනවා කියලා. ඒ නඩු තීන්දුව පිළිබඳව. අපේ නීති සංස්කෘතිය, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම සම්පූර්ණයෙන් දෙදරන ප්‍රකාශයක් නේ. මම මේක බොහොම කනගාටුවෙන් කියනවා දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි. මේ රටේ પરම්පරා දෙකකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති අධ්‍යාපනය දුන් ගුරුවරයෙක් මහාචාර්යවරයෙක් හැටියට. මොකද්ද අපේ නීතිය? නඩුවක් අහනවා. දෙපැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂි සැලකීමට භාජනය කරනවා. ඉන්පසු විනිශ්චයකාරතුමා ස්වාධීනව තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. නීතියට අනුකූලව හෘද සාක්ෂියට අනුව. එකම මිනුම් දන්න විනිශ්චයකාරවරයාගේ හෘද සාක්ෂි. කිසිම පිටස්තර පුද්ගලයෙකු සමග නඩුවක් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිශ්චයකාරවරයෙකුට මේ නඩුව ගැන සාකච්ඡා කරන්න බෑ. තුන්වන පුද්ගලයෙකු තෘප්තියට පත් කිරීම සඳහා අත්පොලසන් ආද ලබා ගැනීම සඳහා නඩු තීන්දුව සකස් කිරීමේ සම්ප්‍රදායක් ශිෂ්ට ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගෑවිලවත් නැහැ. අපේ කේන්ද්‍රීය වශයෙන් සලකන අපේ නීතිමය සංස්කෘතිය සම්පූර්ණයෙන් නිෂේධ කර දැමීම. දැන් මෙතන අපි අවම වශයෙන් කියනවා නම් ඒ විනිශ්චයකාරතුමාට කරන දැවැන්ත බලපෑම. කවුද මේ බලපෑම කරන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. මේ රටේ විධායකයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගෙන් තමයි මේ මැදහත් වීම එන්නේ. දැන් මේක සාධාරණයි. මේක කිසිසේත් පිළිගන්න පුළුවන් දෙයක්. මේ විනිශ්චයකාරතුමා දැන් තාම නඩු තීන්දුව ප්‍රකාශ කළා නෑ. ජනාධිපති දන්නවයි කියනවා. මොකද්ද කියලා නඩු තීන්දුව. දන්න නිසානේ මෙතරම් උපරිම සතුටකටපත් වෙන්නේ. Taman සතුට වෙනවා විතරක් නෙවෙයි. මුළු රටටම කියනවා මේක ප්‍රශංසා කරන්න අත්පොලසන් ආදයක් දෙන්නයි කියලා. ඒතකොට මේ නඩු තීන්දුව දැන් ලැබෙනවා. බලාපොරොත්තු වෙනවා. ඒක අපේක්ෂා කරනවා මෙන්න නඩු තීන්දුව 25 වෙනිදා එනවා. ඒතකොට ඒ විනිශ්චයකාරතුමාට පුළුවන් ද ඒ විදිහ මහා බරපතල මැදහත් වීමකට මුහුණ දීමට පෙළඹවීම. දැන් මේකෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු ඒ උල්ලංඝනය වෙනවා.